හැමෝම වරෙල්ල මෙතනට. උදේ ඉඳලා හවස වෙනකන් උඹලා රවුම් ගහලා මොනවද හොයාගත්තු තොරතුරු? අන්න අර පානඳුරේ රිලෙවෙක් පෙන්නලලු. පිස්සුද බං ඕක පරණ නිවුස් එකක්. අන්න අර ගෙදර ගෑනු කතා කරගෙන හිටියා ඉන්දුනීසියාවේ iPhone 16 එක බෑන් කරලලු. ඔව් බං iPhone 16 එක බෑන් කරලා තමයි තිබුණේ. ඕක දැන් ලිෆ්ට් කරලා දැන් බෑන් එක නැහැ. ඈ? ඒකේ තේරුම මොනවද? ඒකේ තේරුම තමයි ඉන්දුනීසියානු රජය Apple's iPhone 16 එක ඇවිල්ලා ඔක්තෝබර් 2024 දී බෑන් කළා. ඒකට හේතුව ඇවිල්ලා ඉන්දුනීසියාව ඇතුළට ෆෝන් එකක් ගේනකොට ඒ ෆෝන් එකේ 40%ක් රට ඇතුළතදී මැනුෆැක්චර් වෙලා තියෙන්න ඕනේ. ඒකට කියන්නේ 40% local sourcing requirement එකක් කියලා. ඉතින් ඒකට comply වුණේ නැහැ කියලා තමයි බෑන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මොනවද වුනේ? ඊට පස්සේ Apple ගිහිල්ලා ඉන්දුනීසියානු රජයට මිලියන 100ක් අම්මට උඩු මිලියන 100ක් පොඩ්ඩක් ඉන්නවකෝ කතා කරලා ඉවර වෙනකම්. ඩොලර් මිලියන 100ක ඉන්වෙස්ට්මන්ට් එකක් ඇක්සසරි ඇන් කම්පෝනන්ට් හදන ප්ලාන්ට් එකක් හදන්න බඳුන් වල කරනවා කියලා තමයි Apple ගවර්න්මන්ට් එකට කිව්වේ. ඊට පස්සේ මොනවද උනේ? ඊට පස්සේ මොනව වෙන්නද? ගවර්න්මන්ට් එක ඕක රිජෙක්ට් කළා. දැන් කිව්වේ බෑන් එක ලිෆ්ට් කළා කියලා. ඔව් බං කතාව තාම ඉවර වුණේ නැහැ. ඉතින් ඊට පස්සේ Apple ආයෙත් ගියා ගවර්න්මන්ට් එකට අලුත් ඔෆර් එකක් අරගෙන. ඒක තමයි $1 billion. අම්මට සිරි $1 billion සල්ලි දුන්නා? නෑ බං සල්ලි දෙන්නේ නෑ. ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරනවලු ප්ලාන්ට් එකක් හදන්න. ඒ ප්ලාන්ට් එකකින් එයාර් ටැක්ස් ප්‍රොඩියුස් කරනවා. මේක ඇවිල්ලා ලෝකෙට අවශ්‍ය වෙන එයාර් ටැක්ස් වලින් 120ක ප්‍රතිශතයක් වගේ කව කරනවා. එල කිරිනේ බං. ඔව් ඒකට අමතරව එම්ප්ලොයිස්ලට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පැත්තේ පොඩි ට්‍රේනින් එකක් දෙනවා කියලාත් ඒගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් මේ පොරොන්දු හින්දා ඉන්දුනීසියන් ගවර්න්මන්ට් එක ඇග්‍රී වුණා iPhone 16 එකේ බෑන් එක උස්සන්න. දැන් මොනවද වෙලා තියෙන්නේ? දැන් ප්‍රශ්නයක් නෑ නේද? දැන් ඇවිල්ලා බෑන් එක උස්සලා තියෙන්නේ. වැඩේ හරි. ඒ වුණාට දැනට ප්ලාන්ට් එකක් බිල්ඩ් කරන්න අදහසක් නැහැ වගේ. හරි බං. ඕක තමයි ස්ටෝරි එක. ඉතින් මේ ස්ටෝරි එකේ මොරල් එක මොනවද බං? මේ ස්ටෝරි එකේ මොරල්ස් ගොඩාක් තියෙනවා. එකක් ඇවිල්ලා මිනිස්සු කියනවා ඉන්දුනීසියාව අපේ ට්‍රම්ප් ලොක්කට පොඩ්ඩක් බය වෙලා කියලා. දෙවෙනි එක ඇවිල්ලා ඔයගලන්ට මොන හරි ඕන නම් කටෙන් ඉල්ලලා ගන්න ඕනේ නැත්තම් වෙන්නේ නැහැ. මේ ඉන්දුනීසියානු රජය ගත්තු මේ තීරණයෙන් අඩුම තරමේ 1 බිලියන් එකේ ප්ලාන්ට් එකක් හරි අනාගතේ හැදෙනවනේ. මේකින් ඉන්න මිනිසුන්ට ජොබ්ස් හරි ලැබෙයිනේ. එතකොට වෙන මොනවද මොරල්ස්? තව මොරල් එකක් තියෙනවා. මොනවද කිව්වොත් Apple ඇවිල්ලා ඕන තරම් සල්ලි හම්බ කරනවා. ඒක තමයි තියෙන මොරල් එක. හරි ඉතින් එහෙනම් ගිහිල්ලා ලෝකෙ වැට ගිහිල්ලා වරෙල්ලා